ඉතින් අනු ලොක්ස් වෙත ඔබ සාදරයෙන් පිළිගන්නවා. ගොඩ කාලෙකින් වීඩියෝ එකක් කරන්න බැරුව ගියා. මොකද ගොඩක් වැඩ තිබ්බා. ඒ වැඩත් එක්කලා වීඩියෝ එකක් දාන්න බැරුණා. කොහෙවත් යන්න බැරුව ගියා. ඉතින් මාස 4කට 5කට පස්සේ උතුම් වැඩක් කරන්නයි යන්නේ. ඒ කියන්නේ මැද මහනුවර යන්න බලාගෙන ඉන්නවා. අද 7 වෙනිදා. ඒ කියන්නේ හෙට 8 වෙනිදා තමයි යන්න හිතාගෙන ඉන්නේ මැද මහනුවර ලබුවන්ගොඩ කියන ගමේ පැරණි පන්සලක් හොයාගෙන. කියන්නේ අවුරුදු 200ක් විතර පැරණි පන්සලක් හොයාගෙන. ඉතින් යන්න හිතාගෙන ඉන්නේ අපි තනියෙන් කරන්නේ නැහැ. අපේ ගයාන්සිනෙත් මගේ සහෝදරයා, ඒ කියන්නේ මගේම හොඳම යාළුවා. එයාගේ පදනම ලක්මාල් ජනසිත පදනම සහ ධම්මික අයියාගේ අංගම ෆිට්නස් කියන ආයතනය. ඒ කියන්නේ අධිපති ධම්මික අයියාත් එක්ක එක්කව වෙලා තමයි අපි මේ වැඩේ කරන්නේ. අපි පූජා කරන්න යන්නේ වතුර ටැංකියක්. දැනට වතුර ටැංකියයි බටර් ලයින් එකයි. ඉතින් පන්සල තියෙන්නේ මැද මහනුවර ඉඳන් කිලෝමීටර් 4ක් විතර ඇතුළට යන්න ඕන. ඒ කියන්නේ ලබුවන්ගොඩ කියන ගමේ තියෙන්නේ. අවුරුදු 200ක් විතර වගේ පැරණි කියලා තමයි සඳහන් වෙන්නේ. ඉතින් අපි බලමු මෙතනින් එහාට මොකද වෙන්නේ කියලා. කට්ටිය වීඩියෝ එක නරඹන්න. පුළුවන් අය මේ පන්සල මම නම්බර් දාන්නම් ස්වාමීන් වහන්සේගේ යටින් ඩිස්ක්‍රිප්ෂන් එකේ ලොකේෂන් එකක් දාන්නම්. හාමුදුරන්ට කතා කරලා ඔයාලා මේ වීඩියෝ එක බලලා යම්කිසි උපකාරයක් කරන්න කැමති නම් ඉදිරියට කරන්න පුළුවන්. මොකද මෙන් ඉදිරියට මේ පන්සල භාවනා යෝගීව, ඒ කියන්නේ නිදාසේ ස්වාමීන් වහන්සේලාට භාවනා යෝගීව වැඩ සිටින්න තමයි අසපුවක් විදියට තමයි සංවිධානය කරන්න යන්නේ. ඉතින් යෝජනා වෙලා තියෙන්නේ එහෙමයි. ඉතින් ඔයාලටත් කියලා සංවිධානය වෙන්න පුළුවන් යම්කිසි දෙයකට බලන්න හොඳද කියලා වීඩියෝ එක බලලා ඔයාලා ආම්දුරන්ට කතා කරලා යම්කිසි උපකාරයක් කරන්න ඔයාලට අවස්ථාව තියෙනවා. ඉතින් වීඩියෝ එක නරඹන්න, මගේ channel එක subscribe කරන්න, follow කරන්න. ඔයාලා හැමෝටම තිරුවන් සරණයි. ඉතින් ආයිබෝන් සියලුම දෙනාට. ඉතින් මාස ගානකට පස්සේ වීඩියෝ එකක් කරන්න තමයි ලෑස්ති වෙන්නේ. ලෑස්ති වෙන්නේ කියන්නේ දැන්ටමත් ඇවිල්ලා ඉන්නේ මම ඉන්නේ මැද මහනුවර. මැද මහනුවරට ඇවිල්ලා තියෙන්නේ. කියන්නේ හුන්නස් ගිරියට කිට්ටුව. අද ඇවිල්ලා තියෙන්නේ ඇත්තටම ලස්සන වැඩපිළිවෙලකට. ඒ කියන්නේ පන්සලක් සඳහා වතුර ටැංකිය පූජා කරන්න. මේක සංවිධානය කරේ අපේ ලක්මාල් සහෝදරයා. ඒ කියන්නේ ලක්මාල් ජනසිත පදනමෙන් තමයි ඕගනයිස් කරලා තියෙන්නේ. එතකොට දැන් මම ඇවිල්ලා ඉන්නේ මැද මහනුවරට ඇවිල්ලා තියෙන්නේ. පුදුම ලස්සනයි ඇත්තටම. මාරම ලස්සනක් තියෙන්නේ මේ වටපිටාව. සම්පූර්ණයෙන්ම කඳු වලින් වට වෙලා පුදුම අලංකාරත්වයක් තියෙන්නේ. ඒ වගේම මාර සීතලක් තියෙන්නේ. මේ රස්නේ තිබ්බට පුදුම සීතලක් තියෙන්නේ. ඉතින් මං ආවේ ගලේවැලි ඉඳන් නුවරට ආවා. නුවරට ඇවිල්ලා නුවරෙන් මයංගන බස් එකේ ඇවිල්ලා මැද මහනුවරෙන් බැහැලා මැද මහනුවරේ ඉඳන් තමයි මේ යන ගමන් ඉන්නේ පන්සලට. ඉතින් තව පොඩි දුරක් වගේ යන්න තියෙනවා. එතන හන්දියෙන් කිලෝමීටර් 4ක් විතර වගේ යන්න ඕන. ඇතුළට 2ක් විතර වගේ ඇවිල්ලා ඊටු ටික පයින් තමයි යන්නේ. වටේ තියෙන සුන්දරත්වය බලන්නත් එක්කලා පයින් යන්න කියලා හිතනවා. මේ පොඩි පාරේ පොඩි පාරක් තියෙන්නේ. ඉතින් අවුව සැරයි. ඒ වුණාට අවුව වැඩි දැනෙන්නේ නැහැ සීතල නිසා. වටෙන්ම කඳු වලින්
වට වෙලා තියෙන්නේ. කොහොම මෙයා තව පොඩි දුරක් වගේ තමයි යන්න තියෙන්නේ. මීටර් 500ක් විතර වගේ. ඉතින් ගිහිල්ලා අපි හම්බෙමු. ගිහිල්ලා වැඩිදුර තොරතුරු පෙන්නන්නම් පන්සල ගැන. සියලු විස්තර ටික. ඉතින් බලන්න තියෙන සුන්දරත්වය පුදුම ලස්සනක් තියෙනවා. ඉතින් මෙහි මැදමානුවට આવොත් මේ සුන්දරත්වය නොමිලේම ඉදින්න පුළුවන්. ඒ කුරුල්ලන්ගේ හඬ පුදුම අලංකාරයක් තියෙනවා. මම ওই දිගට තමයි ආවේ. පොඩි පාරකින් තමයි එන්න තියෙන්නේ. හරියනම් අපි පන්සල ගිහලා අන්න තව පොඩි දුරක් යන්න තියෙනවා. මීටර් 200ක් 300ක් වගේ තමයි යන්න තියෙන්නේ. පොඩ්ඩක් හඳු වැඩි ඒකයි ටිකක් මේ දාඩි දාලා තියෙන්නේ. එහෙනම් අපි ගිහිල්ලාම හම්බෙමු. මට පොඩ්ඩක් පෙන්නන්න හිතුණා. ඒකයි ආයි පාරක් වීඩියෝ එක ඔන් කරේ. එහෙනම් අපි පන්සලට ගිහලා හම්බෙමු. ඔන්න ඉතින් කොහොමෙන් හරි අපි පන්සල හොයාගෙන ආවා. ඉතින් මේ පන්සල තව සෑහෙන්න වැඩ කරන්න තියෙනවා. තාම බුදු කුටි විතරයි හදලා තියෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන් ආකාරයෙන් දායක වෙන්න මේ පන්සල අලුත් වැඩියා කරන්න. අපි අද වතුර ටැංකියක් තමයි පූජා කරන්න හිතාගෙන ඉන්නේ. ඉතින් පුළුවන් විදියට මේ වීඩියෝ එක දකින කවුරු හරි ඉන්නවා නම් මම පහල ආමුදුරන්ගේ නම්බර එකක් දාලා තියන්නම්. පුළුවන් විදියකට උදව්වක් කරන්න. ඉතින් ඔයාලට තමයි පින් සිද්ධ වෙන්නේ. ලස්සන පැත්තක් ඇත්තටම. ඉතින් මම දැන් පන්සලේ ඉන්නේ. පන්සලට එන්න සෑහෙන දුෂ්කරයි. පල්ලෙහා ඉඳන් මීටර 200ක් විතර වගේ එන්න ඕන. පොඩි පාරකින් එන්න තියෙන්නේ. තාම පාර හදලත් නැහැ. ඒ පාර අලුත් වැඩියා කරගන්න ඕන. තාම බුදු කුටිය විතරයි හදලා තියෙන්නේ. ඒක සම්පූර්ණ වැඩ කරගන්නේ නැහැ. ඒක බුදු මන්දිරය හදන්න ඕන. ඒ බෝගහ තියෙනවා අවුරුදු 200ක් විතර වගේ පැරණි කියලා කිව්වා හම්බුනවා. ඉතින් මේකට වතුර ගේන ප්‍රශ්න ඉන්න තමයි අපි අද ආවේ. වතුර එන්නේ අර උඩ තියෙන කන්ද උඩ ඉඳන් තමයි වතුර පල්ලෙහාට එන්නේ. ඉතින් ඒක සාමාන්‍ය දවස් දෙකකට සැරයක් වතුර දෙන්නේ. ඉතින් වතුර තියාගන්න තැනක් නැති ප්‍රශ්න ඉන්න තමයි අපි මේ ලීටර් 2000ක වතුර ටැංකියක් අද පූජා කරන්න හිතාගෙන ඉන්නේ. ඉතින් ලස්සන පැත්තක් පුළුවන් විදිහට උදව් කරන්න කවුරු හරි ඉන්නවනම් වීඩියෝ එක යටි ඩිස්ක්‍රිප්ෂන් එකේ නම්බර එක දාන්න ආවුනලගේ. ඉතින් අපි ඉදිරියට හම්බෙමු. තව ටිකකින් යනවා වතුර ටැංකිය ගේන්න. මැදමහනුවරට යන්න තියෙන ටවුන් එකට. අපි ඉස්සරහදී හම්බෙමු. පන්සලේ චුට්ටක් එහාට ආවාට පස්සේ ඔයාලට මේ මේක දැන් පරණ නටපුම් විදියට තමයි චෛත්‍ය පාවා පිටලා තියෙන්නේ. ඒ කියන්නේ කැඩිලා බිඳිලා ගිහිල්ලා චෛත්‍ය මේ තියෙන්නේ අතරම ගොඩක් පරණයි. මේ අවුරුදු 100ක් 200ක් පරණයි කියලා තමයි හාමුදුරුවෝ කිව්වේ. පල්ලෙන් ලොකු ඔයක් යනවා. ඔයක් ගලාගෙන යනවා. අර පැත්තෙන් දිස් වෙන්නේ හුන්නස්ගිරිය සයිඩ් එක. හුන්නස්ගිරිය පැත්තට යන්න පුළුවන්. මේකෙන් බෝගහ පොඩින් වහන්සේ
ඉදන්වරු චෛත්‍යයට කරලා තියෙන දේ සම්පූර්ණයෙන්ම ආරලා ටැංකිය අරගෙන ඇවිල්ලා හාමුදුරන්ට පූජා කරා. මම ෆොටෝස් ටික දාන්නම් ඔයාලට. ඉතින් ලීටර් 2000ක වතුර ටැංකියයි බටර් ලයින් ටිකයි තමයි අපි පූජා කරේ හාමුදුරන්ට. ඉතින් ඉතින් දැන් අපි පන්සලට ගිහිල්ලා එතන තියෙන වැඩ කටයුතුත් අවසන් කරලා ශ්‍රම දානයක් තිබ්බා. ඒකටත් පුළුවන් විදියට උදව් වෙලා දැන් අපි යන ගමන් ඉන්නේ. ඉතින් මාර නිස්කලංක පරිසරයක තමයි පන්සල තියෙන්නේ. ඒ වගේම ගොඩක් දුෂ්කරයි. ඇත්තටම මේ මගේ ඉඳන් එන්න ඕන සාමාන්‍යයෙන් මීටර් 200ක් විතර වගේ මේ ලොකු කන්දක යන්න ඕන උඩට පන්සලට පාරක්වත් හරියට නැහැ. ඉතින් පැරණි පන්සලක් අවුරුදු හාමුදුරු සදාන් කර විදියට අවුරුදු 200කට විතර පැරණි පන්සලක් මේක. තාම නටබුන් විතරයි ඉතුරු වෙලා තියෙන්නේ. මම ඔයාලට කලින් පෙන්නුවා. ඉතින් මේ නටබුන් ටික ගොඩක් ඒවා චෛත්‍ය එහෙම ගොඩක් හොරු සතුරන්ගෙන් ඒවා කැඩිලා බිඳිලා ගිහිල්ලා තියෙනවා. ඉතින් මේ නටබුන් විතරයි ඉතුරු වෙලා තියෙන්නේ අතරම. බෝධිඝරයේ පවා සේර විනාශ වෙලා තියෙන්නේ. ඉතින් ඔයාලටත් එන්න පුළුවන්. මම ලොකේෂන් එක දාලා තියන්නම් පල්ලෙහෙන්. පුළුවන් ඇයට දැන් අලුතෙන් කරන් යන ඒවට උදව් කරන්න පුළුවන්. ඉතින් මේ දේවල් බලලා කරන්න. ඒක ඔයාලටම තමයි ඉතින් කවදා හරි ගෙනියන්න තියෙන එච්චරයිනේ. එහෙනම් ඉතින් අපි තවත් අලුත් වීඩියෝ එකකින් ඉස්සරහදී හමු වෙමු. මට ගොඩක් දවසකින් අතරම වීඩියෝ එකක් දාන්නත් බැරුව ගියා. වැඩත් එක්කලා. එහෙනම් ඉතින් අපි අලුත් වීඩියෝ එකකින් ඉස්සරහට හමු වෙමු. මොකටද ජය වේවා. මම සබ්ස්ක්‍රයිබ් කරන්න, වීඩියෝ එකට ලයික් කරන්න හොඳයි නම් ජය වේවා සියලු දෙනාටම.